සේනා හදේසියුම්ව දහරා නැවතිලානේ. Hi ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඇත්තටම ළමයි මම මේ ටී-ෂර්ට් එක කලින් vlog එකේ ඇඳගෙන හිටියා. ඒක ගැන වැඩි හිතන්න එපා. මොකද මම vlog එකක් කරන්න නෙමෙයි ළමයි හිටියේ. මම එළියට ආවට පස්සේ තමයි vlog එකක් කරොත් හොඳයි කියලා idea එකක් ආවේ. මොකද මම අද දවසම මගේ වැඩ තනියම කරගන්නයි යන්නේ ළමයි. ඉතින් සෝලෝ ඩේට් එකක් වගේ තමයි. ඉතින් මට හිතුණා vlog එකක් කරොත් හොඳයි කියලා. මම දැන් යන්නේ ළමයි බැංක් එකට. ඉතින් ඔහොම මම ට්‍රැවල් එකක් කරන් බැංක් එකට ගියා. මොකද බැංක් එක තියෙන්නේ ළඟ. ඉතින් ඒ නිසා මම ට්‍රැවල් එකේ ගියා. දැන් මම එතනට ගියා. හරිම හොඳ මේ අක්ක කෙනෙක් මට හිටියේ. මොකද මම පළවෙනි පාට තමයි මේ බැංක් එක වැඩක් තනියම කරගන්න ගියේ. ඒක නිසා හරි හොඳ එක්කෙනෙක් හම්බුණා. ඉතින් මට ලේසි වුණා මගේ වැඩ ටික කරගන්න. දැන් මම මෙහෙම යනවා ළමයි ගෙදරට. මොකද මම ගෙදරට ගිහිල්ලා තමයි මගේ අනිත් වැඩ ටික කරගන්න යන්නේ. මම ආයෙ යන්න ඕනේ ළමයි රාජගිරියට. මොකද තව වැඩක් තියෙනවා බැංක් එකක. ඒක කරගන්න. ඉතින් ඒකත් කරගෙන තමයි අද දවසේ මේන්ලි වැඩේ කරගන්න යන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක ඉස්සරහා වෙනකම් බලන් ඉන්න. ඒ වගේම ඔයාලා දන්න ඔයාලා ආස කෙනෙක් මට හම් වෙනවා. ඉතින් ඒකත් ඔයාලා බලන් ඉන්න. දැන් මම ඔය යන්නේ ළමයි. මොකද ෆයිල් එහෙම මම උස්සන් ගියේ. ඒක ඔක්කොම තියලා යන්නේ මම ගෙදර. මොකද ඒ උස්සගෙන මට යන්න බැහැනේ. ඒ නිසා ඒව ඔක්කොම තියලා යන්න තමයි මම ඔය ගෙදරට ආවේ. ඉතින් ඇවිල්ලා ෆයිල් එක තියලා මම රාජගිරියට යනවා බැංක් එකට. ඒ ගිහිල්ලා ඊට පස්සේ තමයි අනිත් වැඩේට යන්නේ. ඉතින් බලන් ඉන්න ළමයි මොකද වෙන්නේ කියලා. Hi ළමයි. මම දැන් අද යන්නේ ළමයි සෝලෝ ඩේට් එකක්. හරිද? මම තනියම තමයි මගේ වැඩ ටික අද මම කරගන්න යන්නේ. මම සාමාන්‍යයෙන් එහෙම යන්නේ නැහැ. ගොඩක්ම ඔය බැංකුවට යන ඒ වගේ දේවල් වලට මම ඇත්තටම යන්නේ නැහැ තනියම. ඉතින් මට අද යන්න තනියම වුණා. ඉතින් මේ මම අම්මත් එක්ක තමයි බැංකුව වගේ වැඩවලට යන්නේ. මේ මොකද මට ලැජ්ජයි ළමයි. ඉතින් ඒ නිසා දැන් අද මම තනියම තමයි මගේ වැඩ ඔක්කොම කරගත්තේ. ඉතින් දැන් මම බැංකුවට ගිහිල්ලා ආවා. මට ඉස්සෙල්ලාම log එක මේ පටන් ගන්න එක කරන්න බැරි වුණා. මට අමතක වුණා. ඉතින් මම දැන් ඒක මම මේ voice record දාන්නම් ඒකේ. ඉතින් ළමයි දැන් මම තව බැංකුවකට යනවා. ඒකෙත් වැඩ වගේක් තියෙනවා. ඒක තියෙන්නේ රාජගිරියේ. ඉතින් ඒකට ගිහිල්ලා අද දවසේ තියෙන මේන්ම වැඩේ කරගන්න යන්නේ. ඉතින් ඔයාලා මගේ vlog එක බලාගෙන ඉන්න. අද දවසේ මම මොනවද කරන්න කියලා ළමයි. ඉතින් එහෙනම් දැන් තව කිව් හිටියොත් මට පරක්කු වෙනවා. මොකද ඊට පස්සේ හවස් වෙද්දි අපේ ගෙදර මිනිස්සුයි මගේ ලොකු මෑණුයි කෑ ගහනවා හවස් වෙනවා කියලා. ඒක නිසා ටක් ගාලා ගිහිල්ලා ටක් ගාලා එන්න ඕනේ. ඉතින් අපි බලමු අද මම කොහෙද යන්නේ මොනවද කරන්න කියලා ළමයි. bye. මේ ළමයි මේ මගේ කොණ්ඩේ කළු කරානේ. ඒවල මේවා ගෑවිලා කලය ගෑවිලා කළු පාට. ඉතින් මේ ඒක දැන් වෙන කල් ළමයි ගිහිල්ලත් නෑ. ඒ තරමට සරයි බලන්නකෝ. ඉතින් මේ හරි එහෙනම් අපි යන් ළමයි යද්දි කතා කරමු. කතා කරන්නේ මම voice record තමයි දාන්නේ. හරි එහෙනම් ගිහින් එන්නම්. bye. ඉතින් ළමයි මම යද්දි ගියේ බස් එකේ. ඉතින් දැන් මම මෙහෙම යන්නේ රාජගිරියට. මොකද මගේ බැංක් එකේ වැඩ වගේක් තියෙන නිසා කොහමරි ඒක කරගන්න බැරි වුණා. ඒක මගේ ඉෂුව එකක් ළමයි. ඉතින් එතනට ගිහිල්ලා කතා කරාට පස්සේ ඒක කරගන්න මට ඇත්තටම බැරි වුණා. ඉතින් එහෙම ගිහිල්ලා එතනින් ෆෝම් එක අරගෙන මම එහෙම ආයි බස් එක නැග්ගා. මොකද හැවලොක් සිටි එකට මට යන්න ඕනේ මගේ වැඩ වගේක් කරගන්න ළමයි. වැඩ වගේක් කියන්නේ මගේ ලොකු මෑන්ගේ බර්ත්ඩේ එක යාට gift එකක් ගන්න ඕනේ. ඒකට තමයි ගොඩක්ම යන්නේ. ඒ නිසාම තමයි මම අද නිවාඩු දාගත්තේ ළමයි. නැත්තම් මට යන්න වෙලාවක් නැති නිසා. මම එහෙම ළමයි බස් එකෙන් බැස්ස ගමන් බින්චුන් එක තිබ්බ නිසා එතනට ආව ළමයි මොන හරි බොන්න. ඉතින් බලන්නකෝ මගේ log එක. සේනා හදේසියුම්ව දහරා නැවතිලානේ. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා
ඇලිලානේ ඉතින් හැවලොක් සිටියකට ආවා මම ඉතින් පොඩි වීඩියෝ කෑලි ටිකක් ගත්තා මට තාම හරියට වීඩියෝස් ගන්න ලැජ්ජයි මම පොඩ එක හදා ගන්නවා කියන්නේ ලොකු ලැජ්ජාවක් නැහැ ඒත් පොඩ්ඩක් තියෙනවා ඉතින් ඒ හින්දා පොඩ වීඩියෝස් ගත්තා මම දැන් කානේජ් එකට ඊයේ අර ලොකු බොස්ට gift එක ගන්න. එයාට මේක හොඳයි කිව්වා. මොකද එයාගෙන් අහලා තමයි මම gift ගන්නෙ. මොකද නැත්තම් බොරු වැඩක් ඇත්තටම. ඒ හින්දා. ඉතින් මගේ සුපුරුත්තන් ටිකක් මාත් වීඩියෝ කරගත්තා. මොකද ලොග් එකකට දාන්නත් එපේ වීඩියෝස්. ඒ හින්දා. ඉතින් බලන්න ළමයි ඉස්සරහට මොකද වෙන්නේ කියලා මම voice record දාන්නේ. මොකද මෙතන සද්ද වැඩි ළමයි ඒ හින්දා තමයි voice record දානවා කියලා හිතාගත්තේ. ඉතින් දැන් ආවේ අරයට සෙරප්පු දෙයක් ගන්න ඕක තමයි ගත්තේ. එයාට ඒක හොඳයි කියලා කිව්වා. ඉතින් ඒක තමයි ගත්තේ. මට දාලා බැලුවා ළමයි මට මගේ කකුලට වැඩිය එයාගේ කකුල් සාමාන්‍යයෙන් අඟල් දෙකක් වගේ තමයි ලොකු. ඉතින් එහෙම දාලා මම shape එකේ බලගත්තා. අම්මෝ මේක නම් ඇත්තටම පට්ටපල් බොරුවක් ළමයි. යන්න නම් එපා මම රුපියල් 700ක් විතර වියදම් කරා ඔකට අම්මෝ මගේ අපරාධේ ළමයි ඕක දකිද්දි හොස් කලන මගේ සල්ලි ඇත්තටම අපරාධේ මේක පුදුම වංචාවක් ඇත්තටම පුදුම වංචාවක් මං කීපාරක් නම් try කරාද ළමයි මේක ගන්න ඇත්තටම මේකට edit වෙනවා එකපාරයි මම නිකන් ආසාවට ගියේ එකපාරක් try කරලා බලමු කියලා අම්මට සිහි ඉතින් එකපාරක් නෙමෙයි මම 7-8 පාරක්ම try කළා ඒත් මට ගන්න බැරි වුණා. ඒක තමයි ළමයි වැඩේ. හෙලෝ. මං කියවනේ ළමයි මුල්ම ලොග් එකේ ඔයාලා අඳුරන දන්න කෙනෙක් හම්බුණා කියලා. අන්න එයා තමයි. යා හරිම හොඳයි. ඇත්තටම කිසිම ලොකුකමක් නැහැ ළමයි. ඉතින් මං ආව ළමයි කන්න කියන්නේ පොඩි දෙයක් ගත්තේ. මොකද මේ වෙලාවේ ගොඩක් හවස් වෙලා තිබ්බේ 4ට වගේ. මට ටංකල ගෙදර යන්න ඕනලා තිබ්බා. මොකද ඊට පස්සේ හවස ගොඩක් ට්‍රැෆික් එක. එතකොට එපා වෙනවා. ඒ හින්දා මේ මං ෂේප් එකේ කාලා එහෙම ගෙදර ආවලමයි. ඉතින් බලන්නකෝ මම ගත්ත දේවලුත් මං ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ඔයාලා බලන්න මගේ වීඩියෝ එක ඉස්සරහට. ලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ ඉතින් මං ඔහොම එළියට ඇවිල්ලා පික්නික් එකක් දාගත්තා ගෙදර යන්න. මේ වෙලාවෙත් 4යි වෙලාව. මේ ටයිම් එකෙත් මාර ට්‍රැෆික් එක. මොකද 4-5 කියන්නේ ට්‍රැෆික් ටයිම් එක නිසා. ඉතින් ඔහොම මං ගෙදර ආව ළමයි. කොහෙවත් නැවතුවත් නැහැ. ඔහොම කෙලින්ම ගෙදර තමයි ආවේ. ඉතින් මං ගෙදර ගියාම ඔයාලා බලන්න මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මගේ ගත්ත දේවල් ඒවා ටික. ඉතින් බලන් ඉන්න ළමයි. ලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ හයි ළමයි දැන් තමයි ගෙදර ආවේ මහන්සි හරි අපි දැන් බලමු මම මොනවාද ගත්තේ කියලා ළමයි හරිද අද මම ආසම දේවල් ටික මම ඇත්තටම ළමයි ගියේ මට ඇඳුම් ගන්න හරිද මම ඒ ඇඳුම් ගන්න සල්ලි වලින් මොනවාද ගත්තේ කියලා අපි බලමු ළමයි මේක නම් අපේ ලොකු බොස්ට හරිද මගේ ලොකු බොස්ට අපේ නෙමෙයි මගේ ලොකු බොස්ට එයාගේ උපන්දිනේ තියෙනවා ඒ නිසා එයාට gift එකක් දෙන්න මෙයාට වගේ ලොකු තෑගි දෙන්න මට සල්ලි නෑ ළමා ඒ නිසා මෙන්න මේක ගත්තා එයාගෙන් ඇත්තටම ළමයි මම එයාගෙන් අහලා ගත්තේ මොකද මම ගිය පාරත් ඇඳුම් අරගෙන ඒ ඇඳුම් ලොකුයි ළමයි හරිද ඒ නිසා මේ පාර මම gift එක කියන්නේ සාමාන්‍යයෙන් අපි දෙන්න එහෙම ළමයි හරිද කියන්නේ ගොඩක් දුරට එයා අඩුයි මම චුට්ටක් එයාට අහලා ගන්න මොකද මම දන්නේ නැහැ මේ ඉතින් මේ පාරේ යාගෙන් අහලා තමයි මම ගත්තේ මේක හොඳයිද මේක ඇත්තද එහෙම කියනවා එයාට ගත්තේවා
එන්න මිතියා දන්නවනේ නේ එයා දැක්කනේ. මෙන්න එයා මේ කානේජ් එකේ පේජ් එකෙන් බැලුවාට පස්සේ එයා ආසෙක මේක. ඒක ගත්තා. මේ තව එයාට ගත්ත ස්ලිපර්ස් ටික. එයා පොඩක් ඒ වගේ දේවල් දාන හින්දා මම ඉතින් ඒ වගේ එකක් ගත්තා. මෙන්න මේක. මේ දෙක තමයි ළමයි මොකද එයාට වගේ මට සල්ලි නෑ ලොකු දේවල් දෙන්න. ඒක ගත්තේ හරි. දැන් බලමු මම මොනවාද ගත්තේ කියලා. මම ඇත්තටම මේ වගේ දේවල් වලට වියදම් කරන්න කිසිම ලෝභකමක් නෑ ළමයා. මේක මම පුදුම ආසයි ළමයි බාබි මිනිසෝ එකේ තියෙන බාබි කලෙක්ෂන් එකේ බඩු වලට. හරිද? මෙන්න මේකයි. හරිද? මෙන්න මේක. මේක උනා 2000 ගන්න මම හිතන්නේ. මම මතකයි. ඊපස්සේ කොච්චර ලස්සනයිද කියලා. හැබැයි මේක එච්චර සල්ලි දාන්න බෑ. හරිද? ඒත් ලස්සනයි. ඇත්තටම ලස්සනයි. අපි නංගි එයාට දෙකලා විශ්ව හැදියාම මෙන්න මේක. හරිද මේක මම ගත්තේ. ඊට පස්සේ මෙන්න මේක. සාමාන්‍යයෙන් මම කටු ගහනවා. දන්න කට්ටිය දන්න මම මේ වගේව කොණ්ඩ කටු පාවිච්චි කරනවා කියලා ළමයි. ඊපස්සේ අපේ නංගි මේ වගේ වලට හරි ආසයි යන්නේ. එයා මේ වගේ එයා පෑන් වලට මේ වගේ පෑන් ලස්සන පෑන් ආසයි. ඉතින් මම මේක දැක්කම මේක ගත්තා. මේක මට නෙමෙයි අපේ නංගිට. ඉතින් අරව ගත්තත් ඉතින් අපි දෙන්නම මේ පාවිච්චි කරනවා. ඉතින් චූටිනේ යන්නේ. මෙන්න මේක යාට ගත්තේ. දැන් ඉතින් ඔච්චර ළමයි මම ඇත්තටම මට ඇඳුමක් ගන්න ගියේ. මට ඇඳුම් ගන්න තමයි ගියේ. අන්තිමට මම ඇඳුම් ගන්න නැතුව නිකන් මම මිනිසෝ එකේ ඇතුළට ගියාම පිස්සු හැදුනා. ඉතින් මම ගත්තා. හයි ළමයි එහෙනම් මම අද ලොග් එක එන් කරනවා. මේ දවස් ටිකේම එක දිගට වැඩ කරලා අද තමයි නිවාඩුවක් ගත්තේ. ඉතින් මම කොහොමත් නිවාඩු ගත්තාම මම කොහේ හරි යනවා නම් මම වීඩියෝස් දානවා ජොබ් එකට යනවා කියලා. මම වීඩියෝස් නොදාගෙන නැහැ. වීඩියෝස් දානවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න ඔයාලා කැමති නම් විතරක්. හරි එහෙනම් මං ගිහින් එන්න ළමයි. බයි. මම ආයේ ඩේලොග් එකක් හරි සෝලෝ ඩේට් එකක්. අද සෝලෝ ඩේට් එකක් ගියේ මම. සෝලෝ ඩේට් එකක් ගියේ. සෝලෝ ඩේට් එකක් හරි ෆුඩ් චැලෙන්ජ් අනිවාර්යෙන් ෆුඩ් චැලෙන්ජ් එක අරන් එනවා. ඇත්තටම මට කරන්න ටයිම් එකක් නෑ ළමයි. මම ඒක අනිවාර්යෙන් ඕගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. लोल रंग से